හයි ගොඩ දවසකින් මට හිතෙන වීඩියෝ එකක් කරන්න. මොකද කොළඹ කැම්පස් එකේ ආර්ට් ෆැකල්ටි එකේ, ඒ කියන්නේ ආර්ට් ඩිග්‍රී එකේ සබ්ජෙක්ට් ගැන සිලෙක්ට් කරගන්න ඕනේ. ඒ වගේ වැලිඩ් එක මොනවාද, එතකොට ඩිග්‍රී එකේ වැලිඩ් එක ඒව ගැන අහලා ගොඩක් නංගිලා මෙසේජ් දාලා තිබ්බා. ඒක නිසා මට හිතුණ වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. එතකොට ඔයගලන්ට සබ්ජෙක්ට් සිලෙක්ට් කරගන්න ලේසි. අපි මේ සබ්ජෙක්ට් එක කරොත් හොඳයිද, මේ සබ්ජෙක්ට් එක කරොත් හොඳයිද, එතකොට මේකෙන් ජොබ් තියනවද, ඒ විදිහට ප්‍රශ්න ගොඩක් අහලා තිබ්බා. ඒ නිසා මට හිතුණා වීඩියෝ එකක් අප්ලෝඩ් කරන එක හොඳයි කියලා. ෂෝට් ඇන්ඩ් ස්වීට් විදිහට මම සබ්ජෙක්ට් එක ගැන කියලා දෙන්නම්. ඉස්සෙල්ලම කොළඹ කියන්නේ රෑන්කින් වලින් නම්බර් 1 යුනිවර්සිටි එකේ. ඒගොල්ලෝ දන්නවා, සිලෙක්ට් වෙච්ච අය දන්නවා. ඒ ලෙවල් වලට පාඩම් කරලා වැඩිම ලකුණු දාලා වැඩිම රිසල්ට් එකක් දාලා කොළඹ යුනිවර්සිටි එකට සිලෙක්ට් වෙච්ච ඔයාලා හැමෝටම හදවතින්ම විශ් කරනවා. ඔයාලගේ ඉස්සරහ වැඩ කටයුතු හැම දෙයක්ම සාර්ථකව කරගන්න ලැබෙන්න කියලා ඉස්සෙල්ලම. ඉතින් සාදරයෙන් පිළිගන්නවා කොළඹ යුනිවර්සිටි එකට නගිලා මල්ල හැමෝම. ඔයාලට දැන් ඔරියන්ටේෂන් එකෙන් පස්සේ සබ්ජෙක්ට් සිලෙක්ට් කරගන්න තියෙනවා. ඉතින් මම ඔයාලට කියන්නම් මොනවාද කැම්පස් එකේ තියෙන සබ්ජෙක්ට් කියලා. ආර්ථික විද්‍යාව, ඉකොනොමික්ස්, භූගෝල විද්‍යාව, ජියෝග්‍රෆි තියෙනවා. එතකොට ප්‍රජා විද්‍යාව, ඩෙමෝග්‍රෆි, සිංහල, පාලි හා බෞද්ධ අධ්‍යයනය තියෙනවා. මාධ්‍ය අධ්‍යයනය CCA, ඒ කියන්නේ මීඩියා සයිඩ් එක. IT තියෙනවා. ඉංග්‍රීසි, අන්තර්ජාතික සම්බන්ධතා, ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් රිලේෂන්ස්, IR, දේශපාලන විද්‍යාව, පොලිටිකල්, ඉතිහාසය සහ චයිනීස් තියෙන චීන භාෂාව. ඊට අමතරව පදනම් පාඨමාලා, ඒ කියන්නේ FND කරන්න තියෙනවා ඔයාලට ෆස්ට් ඉයර් එකේදී දෙකක් ඉංග්‍රීසි වලට අමතරව. අන්තර් මාධ්‍ය ගණිතය, ඒ කියන්නේ ඉන්ටර්මැක්ස්, මූලික ගණිතය, බේසික් මැක්ස්, අධ්‍යාපන වේදී කියලා කියන්නේ BEd, කලාව හා සංස්කෘතිය පිළිබඳ ගැටලු, ITFND එකකුත් තියෙනවා. දත්ත විශ්ලේෂණය පිළිබඳ හැඳින්වීම, data analysis, සිංහල ලේඛන සම්ප්‍රදාය තියෙනවා, ලිංගික අධ්‍යාපනය තියෙනවා, gender studies. ඒ ටික තමයි ඔයගලන්ට ඉස්සෙල්ලාම තියෙන්නේ කැම්පස් එකේ සබ්ජෙක්ට් සහ FND විදියට. කොළඹ කැම්පස් එකේ ආර්ට් ෆැකල්ටි එකට සිලෙක්ට් වෙන ඔයාලට කරන්න පුළුවන් උපාධි පාඨමාලා දෙකයි. විශේෂ උපාධි පාඨමාලාව සහ සාමාන්‍ය උපාධිය. ඒ කියන්නේ විශේෂ ගෞරවවේදී උපාධි පාඨමාලාවට වසර 4ක කාලයක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 4ක්. සාමාන්‍ය උපාධිය ජෙනරල් ඩිග්‍රී එක අවුරුදු 3යි. මම කරන්නේ ජෙනරල් ඩිග්‍රී එක. එහෙම නැත්නම් අපිට ෆස්ට් ඉයර් එකේදී තෝරගන්න සබ්ජෙක්ට් එකක් එක්ක අපි කැමති සබ්ජෙක්ට් එකක ස්පෙෂල් යන්න පුළුවන්. ස්පෙෂල් යන්න නම් ඔයාලා ඒ සබ්ජෙක්ට් එකට වගේම අනිත් සබ්ජෙක්ට් වලටත් ලකුණු තියෙන්න ඕනේ, වැඩි ලකුණු තියෙන්න ඕනේ. එතකොට ෆස්ට් ඉයර් එකේ රිසල්ට් එකට අනුව ඒගොල්ලෝ අපිට දානවා ලිස්ට් එකක් ස්පෙෂල් සිලෙක්ට් වෙන අයගේ. එහෙම නැත්නම් ඔයාලා කැමති එකක් තියෙනවා නම් සිලෙක්ට් කරලා නැත්නම් අපීල් දාලා සිලෙක්ට් වෙන්නත් පුළුවන්. මේ උපාධි පාඨමාලා දෙකට අනුව ඔයගලන්ට ජෙනරල් ඩිග්‍රී එකක්ද එහෙම නැත්නම් ස්පෙෂල් කරනවද කියන එක තීරණය කරන්න පුළුවන්. ඔයගොල්ලෝ කරන සබ්ජෙක්ට් එකත් එක්ක ඔයගොල්ලෝ කැමති නම් අවුරුදු 3න් ජෙනරල් ඩිග්‍රී එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා කැමති සබ්ජෙක්ට් එකක් තියෙනවා නම් ඒක ස්පෙෂල් යන්නත් පුළුවන්. උනත් මහන්සි වෙන්න ඕනේ. ඉතින් ඒකත් මතක තියාගන්න. ඔයාලා කැමති සයිඩ් එකක් තියෙනවා නම් ඒ සයිඩ් එකට සෑහෙන මහන්සි වෙන්න. මොකද ලොකු තරඟයක් තියෙනවා. ඇතුළට ආවට පස්සේ කියලාත් ඉවර නැහැ. ගොඩක් දේවල් තියෙනවා. ඉස්සෙල්ලම කියන්න ඕනේ සර්ලා කිව්වා වගේ ලස්සන දේවල් විතරක් නෙවෙයි. ඇත්තටම පාඩම් කළා මහන්සි වෙලා ෆස්ට් ඉයර් එකේ කොහොමද මහන්සි වෙන්න. ඕගොල්ලෝ කැමති පැත්තට යන්න නම් මහන්සි වෙන්නම ඕනේ. මොකද හැමෝම අතර තරගයක් තියෙනවා. මොනවද හොඳ සබ්ජෙක්ට් කියලා අහනෝනේ. අක්කේ අපි මොනවද තෝරගන්න ඕනේ, මේක තෝරගන්නද මේක තෝරගන්නද කියලා අහනෝනේ. ඉතින් හැම සබ්ජෙක්ට් එකක්ම හොඳයි. හැබැයි ස්පෙෂල් කියලා ගොඩක් අය සිලෙක්ට් කරගන්න සබ්ජෙක්ට් ටිකක් තියෙනවා. ඒ කියන්නේ හොඳයි කියලා හැමෝම පිළිගත් සබ්ජෙක්ට් ටිකක් තියෙනවා. මම ඒ ටික කියන්නම්. මම මේ කියන්න හදන්නේ ඔයාලට කොළඹ කැම්පස් එකේ තියෙන අධ්‍යාපන වේදී උපාධි පාඨමාලාව ගැන. කොළඹට එන ගොඩක් අයගේ හීන තමයි මේක. අධ්‍යාපන වේදී උපාධි පාඨමාලාව කරන එක. ඒ කියන්නේ BEd ඩිග්‍රී එක. ඒකට ෆස්ට් ඉයර් එකේදී ඔයාලා FND එක කරන්න ඕනේ. ඒ වගේම ඒකෙදී ෆස්ට් ඉයර් එකේ ලකුණු වලට අනුව සබ්ජෙක්ට් 10න් A7ක් 8ක් වගේ තියෙන්න ඕනේ. ඒ වගේ ගාණක් අරගෙන තමයි BEd එකට සිලෙක්ට් කරගන්නේ. ඒකත් බොහොම සුළු ප්‍රමාණයක් තමයි BEd එකට සිලෙක්ට් කරගන්නේ. තරගෙ තියෙනවා ලොකුවටම බැච් එකේ 800ක් විතර ඉන්නවනේ. ඉතින් 800න් 500ක් විතරම ඔය BEd ඩිග්‍රී එකට යන්න ආසාවෙන් තමයි ඇවිත් ඉන්නේ. ඒ වගේම BEd FND එක කරනවා. BEd ඩිග්‍රී එක දෙන්නේ වෙන BEd ෆැකල්ටි එකක් තියෙනවා. ඒ කියන්නේ ආර්ට් ෆැකල්ටි එකෙන් එහා පැත්තේ තමයි තියෙන්නේ BEd ෆැකල්ටි එක. සෙකන්ඩ් ඉයර් ඉඳන් එතකොට BEd ෆැකල්ටි එකේ තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒකෙදී සබ්ජෙක්ට් ගොඩක් ගැන ඉගෙන ගන්න තියෙනවා. ලොකු පරාසයක් මම හිතන්නේ ඉගෙන ගන්න තියෙනවා මම දන්න විදියට. දෙවනි ශ්‍රේණියේ ගුරුවරයෙක් විදියට තමයි ඔයගොල්ලෝ BEd ෆැකල්ටි එකෙන් එළියට යන්නේ.
ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. දෙවනි ශ්‍රේණියේ ගුරුවරයෙක් විදියට තමයි B.Ed ෆැකල්ටි එකෙන් එළියට යන්නේ. ඒක තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙන අධ්‍යාපනවේදී උපාධි පාඨමාලාවේ කතන්දරේ. ඉතින් ඒක ගොඩක් අය කරන්න බලාගෙන තමයි කොළඹ විශ්වවිද්‍යාලයට එන්නේ. ඒකෙම කොටසක් තමයි ප්‍රාථමික අධ්‍යාපනය කියලා කියන්නේ. ඒක කැම්පස් පොත දාද්දි මුලින්ම දාන්න තියෙන එකක්. ඉතින් B.Ed කරන්න හිතාගෙන ඉන්නවනම් ෆස්ට් ඉයර් එකේදී FND එක කරලා හයි මාක්ස් දාලා වැඩි ලකුණු දාලා හොඳ රිසල්ට් එකක් දාලා B.Ed ෆැකල්ටි එකට සිලෙක්ට් වෙන්න ඕගොල්ලන්ට හැකියාව තියෙනවා. ඉකොනොමික්ස් ඒ කියන්නේ ආර්ථික විද්‍යාව ඉකෝන් ඩිග්‍රී එක ඉකෝන් ස්පෙෂල් ගොඩක් අය ඉකෝන් ස්පෙෂල් යන්න try කරනවා. ඒ වගේම ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් ඒ කියන්නේ IR ඩිග්‍රී එක IR යන්නත් ගොඩක් අය try කරනවා. මොකද මං දන්න විදියට IR ඩිග්‍රී එක ඉෂුව කරන්නේ කොළඹ යුනිවර්සිටි එකෙන් විතරයි කොහෙද මට මතක විදියට. ඒ වගේම ජියෝග්‍රැෆි ඒවත් හොඳ සබ්ජෙක්ට්. එතකොට ඒ පැත්තට යන්න ගොඩක් අය try කරනවා. CCA අනිත් හැම සබ්ජෙක්ට් එකක්ම ඇත්තටම හොඳයි. මොකද ඔයගොල්ලෝ මොන සබ්ජෙක්ට් එකේ ස්පෙෂල් කරත් ඔයගලන්ට ඒ සයිඩ් එකෙන් යන්න ජොබ්ස් තියෙනවා. හැබැයි ඔයාලා මතක තියාගන්න ඔයාලගේ ඩිග්‍රී එකට විතරක් කවුරුවත් ජොබ් දෙන්නේ නැහැ කියන එක. ඒක මම ඇත්තටම කියන්න ඕනේ. මොකද අපි දැන් ඩිග්‍රී එකක් කරා කියලා අපේ ඩිග්‍රී එක තිබ්බා කියලා අපේ ජොබ් වලට ගන්නේ නැහැ. ඊට පස්සෙත් මහන්සි වෙන්න ඕන. අපි ටීචින් යනවා නම් ටීචින් එක්සෑම් කරන්න ඕන. මොකක් කරන්නත් අපි මහන්සි වෙන්න ඕන කියන එක මතක තියාගන්න. ඒ වගේම යුනිවර්සිටි එකේ ඉන්න අතරේ ඔයාලට පුළුවන් නම් ඔයගොල්ලන්ගේ අනිත් ක්වොලිෆිකේෂන්ස් ඔක්කොම හදාගන්න. ඒකම විශේෂ දෙයක් තමයි යුනිවර්සිටි එකේ ඉංග්‍රීසි තියෙනවනේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ ෆස්ට් ඉයර් එකේදී ඉංග්‍රීසි FND දෙක කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම level 2 පාස් කරලා දෙන්න ඕනේ යුනිවර්සිටි එකෙන් අවුට් වෙන්න කලින්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ඩිග්‍රී එක හම්බෙන්නේ නැහැ. ඒක ගැනත් කියන්න ඕන. ඔයගොල්ලෝ ප්ලේස්මන්ට් වලට ගිහිල්ලා ප්ලේස්මන්ට් වලින් සිලෙක්ට් කරලා කියනවනේ level 4කට වැටෙනවනේ. ඉතින් ඒ level 4න් ඕගොල්ලෝ ෆස්ට් ඉයර් ඉඳන් කොහොම හරි ගිහිල්ලා ෆෝර්ත් ඉයර් වෙනකොට level 4 වෙනකන් ඔක්කොම කම්ප්ලීට් කරත් ඔයගොල්ලන්ගේ ඩිග්‍රී එකේ ඩිග්‍රී එකට අමතරව ඔයගොල්ලන්ට දෙනවා සර්ටිෆිකේට් එකක්. ඉංග්ලිෂ් සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ level 4 වෙනකම්ම පාස් කරලා දුන්න කියන එක ඒ සර්ටිෆිකේට් එකත් වටිනවා ගොඩක්. ඒකෙම ඔයාලා ෆස්ට් ඉයර් එකේ සිංහල මීඩියම් කරලා සෙකන්ඩ් ඉයර් ඉඳන් ඉංග්ලිෂ් මීඩියම් කරා කියලා ඔයගොල්ලන්ගේ ඩිග්‍රී එකේ ඉංග්ලිෂ් කියලා වැටෙන්නේ නැහැ. ඒකත් කියන්න ඕන. ගොඩක් අය ඒකත් මගෙන් අහනවා. ඔයාලා ෆස්ට් ඉයර් එකේ ඉඳන්ම ඉංග්ලිෂ් මීඩියම් කරොත් එහෙම ෆයිනල් ඉයර් එකට යනකම්ම එතකොට තමයි ඔයාලගේ ඩිග්‍රී එකේ ඉංග්ලිෂ් කියලා වැටෙන්නේ. දවස් ටිකේ මට ගොඩාක් මෙසේජ් එනවා අක්කි මොනවද තෝරගන්නේ මොනවද කරන්න කියලා. ඉතින් ඔන්න ওই විදිහට තමයි සබ්ජෙක්ට් එක තියෙන්නේ. මොනවා කරත් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ ඔයගොල්ලන්ගේ ක්වොලිෆිකේෂන්ස් හදාගන්න. මොකද ඔයගොල්ලන්ට ඩිග්‍රී එකට විතරක් දෙන්නේ නැහැ ජොබ් එක. ඒ නිසා ඔයාලා මතක තියාගන්න යුනිවර්සිටි එකේ ඉන්න අතරේ තව ඔයගොල්ලන්ට කෝසස් තියනවා කරන්න. එතකොට ඔයාලා වෙන කැමති සයිඩ් එකක් තියනවා නම් ලෝ යන්න බැරි වෙච්ච ළමයි ඇති මෙතන. එතකොට ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් තියෙනවා. ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා කරන්න. ඉතින් හොයලා කරන්න පුළුවන්. ඒ දේවල් කරගන්න. මොකද ඒව ජීවිතේට වැදගත් වෙනවා. ඔයගොල්ලෝ ඩිග්‍රී එක ගන්න දවසට තව ඩිග්‍රීස් දෙක තුනක් කරගෙන තියෙනවා නම් කොච්චර හොඳයිද කියලා හිතන්නකෝ. එතකොට ඒ වගේම ඉන්න අතරේ ඉංග්‍රීසි හදාගන්න බලන්න. ඉංග්‍රීසි වලට අනිවාර්යෙන් ඕන වෙනවනේ. ඒ නිසා අතහැරලා දාන්න එපා. ඇත්තටම මම ඒකෙම level 2 වලට මම ෆස්ට් එකකින් ඉවර කළා. දැන් මෙතනින් එහාට මම කරේ නැහැ. ඇත්තටම මට හිතෙනවා දැන් කරා නම් අපරාධ ඉතින් මට level 4 වෙනකම් කරගන්න තිබ්බනේ කියලා. ඉතින් ඒ වගේ අපරාධ හිතන දේවල් කරන්න එපා. ඒ නිසා ඔයාලට පුළුවන් නම් ඒක ගොඩ දාගන්න බලන්න. මොකද ඒවා ජීවිතේ කවදා හරි දවසක වැදගත් වෙන දේවල්. මට මිස් වෙච්ච දේවල් තමයි මම මේ ඔයාලට කියන්නේ කරගන්න කියලා. ඒ වගේම ඔයාලා අහන ප්‍රශ්නයක් තමයි අකි ස්පෙෂල් යන එකද හොඳ ජෙනරල් කරන එකද හොඳ කියලා. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ස්පෙෂල් කරා කියලාවත් ජෙනරල් කරා කියලාවත් ඔයගොල්ලෝ ඩිග්‍රී එකට ජොබ් දෙන්න කවුරුවත් බලාගෙන නැහැ. ඒක ඔයාලට කියන්න ඕනේ. මොකද මේ යුනිවර්සිටි ඔක්කොගෙම අවුට් වෙන හැමෝටම දෙන්න ජොබ් නැහැ මේ ලංකාවේ. මම දන්න විදියට එහෙම තමයි. ඒක නිසා ඔයාලගේ ස්කිල්ස් ඩෙවලොප් කරගන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ ක්වොලිෆිකේෂන්ස් හදාගන්න මම කලින් කිව්වා වගේම ජෙනරල් ඩිග්‍රී එකද හොඳ ස්පෙෂල් ඩිග්‍රී එකද හොඳ කියන එක අහනවනේ. අරක හොඳයි මේක හොඳයි කියලා කියන්න බෑ. Taman කැමති නම් අවුරුදු 3න් ඉවර කරලා වෙන plan එකක් තියෙනවා නම් එහෙම අය ජෙනරල් ඩිග්‍රී එකක් සිලෙක්ට් කරගන්න. එහෙම නැත්නම් ස්පෙෂල් ගිහිල්ලා මට මේ සයිඩ් එකෙන් යන්න ඕන කියලා උමනාව තියන අය ඒ සයිඩ් එකෙන් යන්න නම් ස්පෙෂල්ස් කරගන්න. සමහර වෙලාවට සමහර අය අවුරුදු 4කින් ඉවර වෙනකොට ජෙනරල් ඩිග්‍රී එක කරපු අය ජොබ් එක අරන් තියන්නත් පුළුවන් අරගොල්ලෝ එළියට එනකොට. වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ජෙනරල් ඩිග්‍රී එක අය ගෙදර ඉන්නත් පුළුවන්. ස්පෙෂල් ඩිග්‍රී එක අය මේ ඉන්ටර්න් ගිහලා එමම ජොබ් එක හම්බෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒක ඉතින් ඔයාගේ මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඩිග්‍රී දෙකෙන් මොන ඩිග්‍රී එක කරත් ඔයාලගේ පාත් එක හදාගන්න එක ඔයාලා අතේ තමයි තියෙන්නේ. ඔයාලා කැමති සයිඩ් එකක් තියෙනවා නම් ඒ සයිඩ් එකට හරියන්න කරන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ රට යන ප්ලෑන් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් ටීචින් වගේ ගන්න හිතාගෙන ඉන්නවා නම් ජෙනරල් ඩිග්‍රී එකක් කරන එක මගේ මතේ නම් හොඳයි. මොකද කිව්වොත් අපි සබ්ජෙක්ට් තුනම සමානව කරා
කරන් යන නිසා මං හිතනවා ටීචින් එක්සෑම් එක ලියලා ඔය සබ්ජෙක්ට් තුනෙන් ඕන එකක් ඉල්ලලා යන්න පුළුවන් කියන එක මගේ මතේ. ජෙනරල් කරා කියලා නැහැ. ටීචින් යන නම් කොහොම වුණත් ටීචින් එක්සෑම් එක කරන්න. ඒක කොහොමත් එක්සෑම් ලියලා යන්න තියෙන එකක්. ඒකට ජෙනරල්ද ස්පෙෂල්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. යාළුවෙක් ඉන්නා. බයි කියන්න. ඉතින් ඔන්නම තමයි යුනිවර්සිටි එකේ සබ්ජෙක්ට් ගැන කතන්දරේ තියෙන්නේ. ඉතින් ඔයාලට දැනගන්න මං හිතන්නේ මං ඔක්කොම වගේ කිව්වා. ඔයාලට දැනගන්න තව මොනවා හරි තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මොනවාද දැනගන්න ඕනි කියලා. එතකොට මං ලොකුවට සබ්ජෙක්ට් ගැන විස්තරයක් කරේ නැහැ. මොකද ඔයාලට ඔරියන්ටේෂන් එකක් තියලා ඒක ගැන කියලා දෙන්න නිසා. මොනවාම හරි දෙයක් දැනගන්න තියෙනම් පහලින් කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි කරන්නම්. එහෙනම් අදට ගිහින් යන්නම්. බයි.